ආයුබෝවන් බ්‍රසීල් ලයිව් සිංහල YouTube channel එකට ඔයාලා හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලව එක්කගෙන යන්නේ බ්‍රසීලයේ පැවැත්වෙන ෆෑස්ටා දෝ කොලොන කියන ලස්සන උත්සවය බලන්න. බ්‍රසීලයේ ගොවි ජනතාවට කරන ගෞරවයක් විදිහට සෑම අවුරුද්දකම ජුලි මාසයේ මේ උත්සවය පැවැත්වෙනවා. මේ ඉන්නේ ජර්මන් සම්ප්‍රදායික සංගීත කණ්ඩායමක් වෙන මසේගා ෂෝ කියන සංගීත කණ්ඩායම. සාම්ප්‍රදායික ජර්මන් ගීත සහ සංගීතයෙන් ඔවුන් මේ උත්සවය අලංකාර කරනවා. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා හැමෝම එකට නටවමින් සතුරු බෙදා හදා ගන්න මේ කණ්ඩායම විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ උත්සවයේ වඩාත්ම ආකර්ශනීය අංගය තමයි ට්‍රැක්ටර් පෙළපාලිය. මොකද මේක සාමාන්‍ය පෙළපාලියක් නෙවෙයි. ගොවි තැනට සහ ගොවීන්ට කරන ගෞරවයක් විදිහට කෘෂිකර්මාන්තයේ වැදගත්කම පෙන්වන සංකේතාත්මක අවස්ථාවක්. ජනතාවත් අත්පොලසන් දෙමින් ඉතාමත් ආදරයෙන් ඔවුන්ව පිළිගන්නවා. ඒ වගේම නගරයේ ඉඳලා මේ උත්සවය බලන්න එන මිනිස්සුන්ට නොමිලේ උත්සවයට යාම සඳහා මේ වගේ පුංචි කෝච්චි සේවාවකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන් සහ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරමින් මේ උත්සවයේ වේදිකාව ඉතාමත් අලංකාර කරනවා. මේ තියෙන්නේ රියෝ ග්‍රැන්ඩේ දෝ සුල් ප්‍රාන්තයට ආවේනික වූ ගෞෂෝ කියලා හඳුන්වන සාම්ප්‍රදායික නර්තනය. මේ නර්තනය මේ ප්‍රාන්තයේ ගොවිබිම්වල ජීවත් වෙච්ච ගෞෂෝ ජනතාවගේ ඉතිහාසය, ජීවන රටාව සහ සංස්කෘතිය නියෝජනය කරනවා. මේ වගේ නර්තනවලදී සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන යුවලක් ලෙස හෝ කණ්ඩායමක් ලෙස නර්තනය ඉදිරිපත් කරනවා. පාද චලන, අත් චලන සහ සංගීතයේ රිද්මය සමග ඔවුන්ගේ සංස්කෘතික උරුමය ඉදිරිපත් කරනවා. මේ උත්සවයේ තියෙන තවත් වැදගත් අංගයක් තමයි වෙළඳ කුටි. මෙහිදී ප්‍රදේශයේ ගොවීන් සහ කුඩා ව්‍යාපාරිකයන් තමන්ගේ නිෂ්පාදන ජනතාවට ඉදිරිපත් කරනවා. ගෙවතුව ගාවට, ගොවි තැනට සහ අලංකාරයට භාවිතා කරන විවිධ පැළ වර්ග දැක ගන්න පුළුවන්. පළතුරු පැළ, මල් පැළ, විසිතුරු පැළ සහ ගෙවතුව ගාවට සුදුසු පැළ වර්ග ජනතාවට මිලදී ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මේ තියෙන්නේ ලංකාවේ අපිටත් ගොඩක් හුරු පුරුදු මීවන පැළයක්. අපේ රටේ පරිසරයේ නිතර දකින්න පැළයක් වෙනත් රටකදී මේ තරම් වටිනාකමක් ඇති අලංකාර පැළයක් ලෙස දැකීමත් ඇත්තටම හරි අපූර්ව අත්දැකීමක්. මේ තියෙන්නේ කණයු ඇති කිරීම සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන. කුඩා මීමැසි පෙට්ටි තුල කණයු ඇති කරමින් ඔවුන්ගෙන් ලබා ගන්නා ස්වභාවික මීපැණි ජනතාවට අලෙවි කිරීම සිදු කරනවා. ඒ වගේම කණෙයන් නැති කිරීම සඳහා භාවිතා කරන මීමැසි පෙට්ටි, මීපැණි බෝතල්, මී ඉටි සහ මීමැසි පාලනයට අවශ්‍ය විවිධ උපකරණ මෙහි දැක ගන්න පුළුවන්. කණෙයන්ට සාමාන්‍ය මීමැස්සන්ට වගේ දෂ්ට කිරීමේ කටුවක් නැති නිසා පරිසරයට සහ මිනිසුන්ට හිතකාමී මීමැස්සන් වර්ගයක් ලෙස සැලකනවා.
මේ තියෙන්නේ බ්‍රසීලයේ ජනප්‍රිය සාම්ප්‍රදායික මස් නිෂ්පාදන වන සලමි සහ ලින්ගුයිසා. පවුල් මට්ටමින් කුඩා නිෂ්පාදකයන් විසින් සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරලා මේවා නිෂ්පාදනය කරනවා. මේ තියෙන්නේ අපි කවුරුත් දන්න චීස්. බ්‍රසීලයේ චීස් වලට කියන්නේ කේජෝස් කියලා. ලංකාවේ අපි කේජු කියලා කියන්නේත් මේවටම තමයි. මේ තියෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් විසින් සාදන ලද චොක්ලට් ආශ්‍රිත නිෂ්පාදන. විවිධ රසයන්ගෙන්, විවිධ හැඩයන්ගෙන් සහ අලංකාර ඇසුරුම් වලින් යුත් මෙම චොක්ලට් නිෂ්පාදන උත්සවයට පැමිණෙන ජනතාව අතර ඉතාමත් ජනප්‍රියයි. මේ ගොවි උත්සවයේ තවත් ආකර්ශනීය අංගයක් තමයි අත්කම් නිර්මාණ. මෙහි විශේෂත්වය වන්නේ මේ සියලුම නිෂ්පාදන කලාකරුවන්ගේ අත්දැකීම් සහ නිර්මාණශීලීත්වය සමගින් අතින්ම සකස් කරන නිර්මාණ වීමයි. මේ සෑම නිර්මාණයකම ඒ සාධන පුද්ගලයාගේ මහන්සිය සහ දක්ෂතාවය තියෙනවා. ඇමතිස්ට් ගල් භාවිතයෙන් කරන ලද ඉතාමත් අලංකාර නිර්මාණද අපිට මෙහිදී දැක ගන්න පුළුවන්. ඉතාමත් උසස් තත්ත්වයේ ලෝහ සහ ලී භාවිතා කරමින් සාදන ලද මේ වගේ ඉතාමත් අලංකාර පිහිවර්ගද මෙහි දැක ගන්න පුළුවන්. විවිධ පළතුරු, ඖෂධීය ශාක සහ ස්වභාවික රසකාරක භාවිතා කරමින් නිවසේ සාදන ලද මේ වගේ ලිකර් වර්ගද අපිට දැක ගන්න පුළුවන්. පාරම්පරික ක්‍රම භාවිතයෙන් නිර්මාණය කරන බැටළු ලොම් ආශ්‍රිත නිෂ්පාදනත් අපිට මෙහිදී දැක ගන්න පුළුවන්. මේ ගොවි උත්සවයේ තවත් වැදගත් අංගයක් තමයි විවිධ ගොවි පොළවල් වල සතුන් ප්‍රදර්ශනය කිරීම. මෙහිදී අශ්වයන්, ගවයන්, බැටළුවන්, මීයන් සහ එළුවන් වැනි සතුන් දැක ගන්න ලැබෙනවා. මේ අපිට දකින්න ලැබෙන්නේ උත්සවයේ රැජිනියක්. සාම්ප්‍රදායික ඇඳුම් සහ සංස්කෘතිකාංග සමග ජනතාව අතරට පැමිණෙමින් උත්සවයේ සුන්දරත්වය සහ නගරයේ අනන්‍යතාවය ඔවුන් ඉදිරිපත් කරනවා. මේ උත්සවයේ තවත් සුන්දරම දර්ශනයක් තමයි මෙහි වාදනය වන සංගීතයට ජනතාව එකට එකතු වෙලා සතුටින් නටන අවස්ථාව. මේ නිකම්ම නිකන් නර්තනයක් නෙවෙයි. උත්සවයේ සතුට, එකමුතුකම සහ සංස්කෘතිය ජීවමාන කරන අවස්ථාවක්. ගොවිතැන, සංස්කෘතිය, සංගීතය, ආහාර පාන සහ මිනිසුන්ගේ එකමුතුකම එකට එක්වුණු මේ සුන්දර ගොවි උත්සවය අත්විඳින්න අපිත් එක්කලා එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. බ්‍රසීලය ගැන මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස අපිත් එක්කලා බෙදා ගන්න. බ්‍රසීල් ලයිෆ් සිංහල අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්නත් එපා.